කොහොමද මාව මෙහෙම දාලා යන්නේ? ඔව්. හරියට නිකන් මේ වෘත්ති නාට්‍යයක් වේදිකාවේ පෙන්නනවා වගේනේ. හරිම ඕවර් ඇක්ටින්නේ. මේ දැන් ඔයාට මේ සිද්ධිය වුණා කියලා හිතාගෙන කරන්නකෝ. තාපාර කරන්න. අයියෝ මට මෙහෙම කරන්නේ. මම මොකද්ද කරපු වැරද්ද ඔයාට? ඔයා මට පණටත් වඩා ආදරය කරනවා කියලා නේද කිව්වේ? මාව කොහොමද ඔයා දාලා යන්නේ? පොඩ්ඩක් ඉන්න. තව ටිකක් මේ නැචරල් කරන්නකෝ. කෑ ගහලා අඬලා කරන්න දෙයක් නෙමෙයි. මේ දැන් ඔයාට තරහයි වේදනාවයි දෙකම තියෙනවා. ඒක තා ෆීල් කරගන්නකෝ. එකපාරක් ගන්නකෝ. අයියෝ මට මෙහෙම කරන්නේ. මම මොකද්ද ඔයාට කරපු වැරද්ද? මට පණටත් වඩා ආදරය කරනවා කියලා කිව්වේ. දැන් ඔයා කොහොමද මාව මෙහෙම දාලා යන්නේ? මට පොරොන්දු වුණා මාව දාලා යන්නේ නැහැ කියලා. දැන් මොකද්ද මේ කියන කතාව? අර කවන්නේ මේ මම ඔයා සෙකන්ඩ් ඉන්ටර්විව් එකට සිලෙක්ට් කරගත්තා. හැබැයි හෙට එනකොට හොඳට ලෑස්ති වෙලා එන්න. හෙට? ඔව් හෙට තියෙන්නේ. ඇයි? එන්න බැරිද? නෑ සර් මට පුළුවන්. මං එන්න. அந்த இடத்துல உள்ள ரோட் சைட் சிசிடிவி ஃபுட்டேஜ் வாங்கியிருக்கேன். அதுல நம்ம தியேட்டர் ரூம் வரும்போது சொல்றியா? ஓகே பாரு. அறிவில்ல முன்ன பின்ன தெரியாத ஒரு பொண்ணு கிட்ட எப்படி உங்களால இப்படி எல்லாம் பேச முடியுது? வெக்கமா இல்ல? உன் பையன் தான் ஏதோ வளர்றான்னா. ஏங்க உங்களுக்கு என்ன வயசு? கொஞ்சம் யோசிச்சு பேச வேணாம். இது பாருங்க, இன்னொரு வாட்டி இந்த மாதிரி என்ன டார்ச்சர் பண்ணீங்க, போலீஸ்ல கம்ப்ளைண்ட் பண்ணிடுவேன்.